ඕගොල්ලෝ ඉන්ට්‍රෝ එකෙන්ම දකින්න ඇතිනේ මම මොකද්ද හදන්න යන්නේ කියලා. ඉතින් මම පුඩින් එකක් තමයි හදන්න යන්නේ. හැබැයි ඕගොල්ලෝ විශ්වාස කරන එකක් නෑ මම මේක මොනව දාලාද හැදුවේ කියලා. මම ඕගොල්ලන්ට පුංචි වෙලාවක් දෙන්නම්. ඒ වෙලාව ඇතුළත යටින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ මම මේක මොන වෑන්ද හදන්නේ කියලා. ඕගොල්ලෝ දීපු උත්තරේ හරිද වැරදිද බලන්න දිගටම වීඩියෝ එක බලන්නකෝ. ඉතින් ඔන්න මම මුලින්ම කියන්න ඕනේ මේක මගේ රෙසිපි එකක් නෙමෙයි. මේක MR Kitchen මధు රාජපක්ෂ අක්කගේ channel එකේ තිබිලා මම බලාගෙන හදපු රෙසිපි එකක්. ඉතින් මට ඕන වුණා ඒක පොඩ්ඩක් try කරලා බලන්න ඇත්තටම හොඳට එනවද කියලා. ඕගොල්ලෝ විශ්වාස කරන එකක් නෑ. කිසිම වෙනසක් නැහැ. ටින් කිරි දාලා හැදුවා වගේම පුදුම රහක් තියෙන්නේ. ලේසියෙන්ම හදාගන්න පුළුවන් එකයි තියෙන හොඳම දේ. ඉතින් ඔන්න මේ මම මුලින්ම සීනි ටික කැරමල් කරගන්න යන්නේ. කැරමල් කරගන්න මම මෙතනදී සීනි මේස හැදි 3ක් වගේ තමයි ගන්නෙ. හැබැයි මට මේක චුට්ටක් මදි වුණා මගේ මම ගන්න භාජනයේට සම්පූර්ණයෙන්ම වැහෙන්නම මට දාගන්න බැරි වුණා. ඒ හින්දා මම ටිකක් දෙවෙනි පාරත් කැරමල් කරලා ඊට උඩින් දැම්මා. දැන් කැරමල් කරද්දි විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේක මේ හැඳි දාලා කලවම් කරන්න එපා. මෙහෙම මදගින්දරේ භාජනයේ කරකවලා ගනිමින් ඔයා මේක කැරමල් කරගන්න තමයි ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මේ මගේ පොඩ්ඩක් අර ඇම්බර් කලර් එකට වගේ එන්න ළඟයි පැණි පාටට. ඉතින් මම මේ විදිහට කලවම් කර කර මට ඕනි කලර් එකට මම සීනි ටික හදා ගන්නවා. ඉතින් මේ වෙද්දී ඔන්න මට ඕනේ කලර් එකට ඇවිල්ලා තියෙන්නේ. තව පොඩ්ඩක් සීනි කැට වගේ තියෙනවා. ඒ ටිකක් දිය වෙනකම් මම මේ විදිහට චුට්ටක් වෙලා තව ලිපේ මේක තියා ගන්නවා. ඉතින් මෙන්න මේ භාජනයේ තමයි මම පුඩින් එක හදාගන්න හදන්නේ. ඉතින් ඔයාලට පේන ඇති මගේ කැරමල් එක මදි මේකට. ඒකින්ද මම තව චුට්ටක් කැරමල් ටිකක් හදාගෙන මේකට උඩින් දාගත්තා. දැන් මෙන්න මේ විදිහට තමයි මම කැරමල් ටික භාජනයට දාගත්තේ. මං මේ පුඩින් එක හදන්නේ මොනවැන්ද කියලා ඔන්න දැන් ඔයගලන්ට පෙන්නන්නයි යන්නේ. දැන් අවශ්‍ය කරන දේවල් ටික මම බ්ලෙන්ඩර් එකේ තමයි හදාගන්නේ. මම මේ පුඩින් එක හදන්න ගන්නේ මාරි බිස්කට්. ගෝල්ඩ් මාරි වලින් තමයි මම මේක හදන්නේ. ඉතින් ගෝල්ඩ් මාරි වලින් හදනවා කියලා ඒ කියන්නේ හිතන්නවත් බෑ. ටින් කිරි වලින් හැදුවා වගේ හරිම රහයි. ඇත්තටම ගෝල්ඩ් මාරි රසයක්වත් එන්නේ නැහැ. ඒ තරමටම මේ පුඩින් එක මාඩම මේ රහයි. මම මේකේ link එක මේක හදන්නේ කොහොමද කියලා MR Kitchen එකේ අක්කා හදපු වීඩියෝ එකේ link එක මම අනිවාර්යෙන් description box එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒකට ගිහින් බලලා හදාගන්න. මෙන්න මේ විදිහට මම බිස්කට් නම් මෙතනදී ඒ අක්කා නම් බිස්කට් 10ක් වගේ ගන්න කියලා කිව්වේ. මම බිස්කට් 12ක් 15ක් විතර වගේ දැම්මා. මට හිතෙන පොඩ වැඩිපුර දාලා බලන්න ඕනේ කියලා. ඊට පස්සේ මේකටම මම ඊළඟට දානවා බිත්තර 4ක්. බිත්තර 4ක් තමයි මම මේකට දාන්නේ. ඒ වගේම මේකට වට ෆ්‍රෙෂ් මිල්ක් හරි පිටිකිරි හරි පිටිකිරි දිය කරලා හරි ගන්න පුළුවන්. මම ෆ්‍රෙෂ් මිල්ක් තමයි ගත්තේ. ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 200ක් 250ක් වගේ මම දැම්මා. ඔන්න දැන් මම බිත්තර එකින් එක කඩලා දාන ගමන් තමයි ඉන්නේ. කොයිම වෙලාවක බිත්තර ටික එකට ගහලා දාන්න එපා. ඒකට කියන්නේ මේ භාජනයේටම අපි ඔය දැන් බිස්කට් දාලා තියෙන එකටම දාන්න එපා. හැමම බැරි වෙලාවකත් නරක් වෙලා තිබුණොත් එහෙම ඔක්කොම අයින් කරන්න වෙනවා. හින්දා මේ වගේ වෙනම භාජනයකට කඩලා වෙනම දාන්න.
ඊළඟට මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරගන්න තමයි හදන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් මම මෙතන මිලිලීටර් 250ක් විතර වගේ දැම්මා. 200ක් තමයි රෙසිපි එකේ තියෙන. නමුත් මම ටිකක් වැඩිපුර දැම්මා. මම බිස්කට් ටිකක් වැඩිපුර දැම්ම හින්දා. ඊළඟට මම මේකට එකතු කරගන්නවා වැනිලා අර වැනිලා මේ බොටල් එකේ කප් එකෙන් එකක් වගේ මම දැම්මා. දාලා ඉවර වෙලා මම ඊළඟට කරන්නේ මේකට සීනි දාපු එක. ඔරිජිනල් රෙසිපි එකේ නම් තියෙන්නේ සීනි ග්‍රෑම් 70ක් වගේ දාන කියලා. මම මැන ඉන්න බැරි හින්දා මම මේස හැන්දි 4ක් වගේ දැම්මා. දැන් මේ වෙලාවේදී මේස හැන්දි 3ක් දාලා ඊට පස්සේ මම තා මේස හැන්දක් දැම්මා. ඊට පස්සේ මේ ටික ඔන්න එකට බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ. හරිම ලේසි හදන්න මේක. ඒ කියන්නේ ඔයාට රෑට වගේ කන්න ඕන නම් උදේ හදලා තිබ්බත් හවස හැදුවත් ප්‍රශ්නයක් නැහැ. අර පොඩ්ඩක් නිවෙන්න තියලා ඊට පස්සේ බ්ලෙන්ඩ් කරන් තියෙන්නේ. මට මෙතනදි කියන්න අමතකුණා බිස්කට් ටික කඩලා දාන්න. මට අමතකුණා බිස්කට් ටික කඩලා දාන්න. මේ ඒකින්ද පොඩ්ඩක් පෙඟුනට පස්සේ තමයි මම මේක බ්ලෙන්ඩ් කරගත්තේ. ඔන්න දැන් මේ විදිහට තමයි මගේ කැරමල් එක තියෙන්නේ. මම බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය තමයි මේ තියෙන්නේ. දැන් මෙන්න මේ විදිහට මම මේක මේ භාජනයට දානවා. දාලා ඉවරලා ඇලුමිනියම් ෆොයිල් එකකින් මේක කවර් කරලා මම මේක ස්ටීම් කරගන්න තමයි යන්නේ. ස්ටීම් කරන්න මට විනාඩි 40ක් විතර ගියා. ඊට පස්සේ අපි බලමු ස්ටීම් වුණාට පස්සේ කොහොමද මේක තියෙන්නේ කියලා. තවත් දෙයක් ඔයා මේක මං කියවන මිශ්‍රණය බ්ලෙන්ඩ් කරන්න කියලා. බ්ලෙන්ඩ් කළාට පස්සේ ඒක පෙරලා තමයි ඔයා මේ භාජනයට දාන්න ඕනේ. නැත්නම් අර බිත්තර එකේ සිවිය වගේ තියෙනවානේ. ඉතින් ඒක පෙරන්නේ නැතුව අපි මෙහෙම්මම මොකද්ද ඒකට කියන්නේ ස්ටීම් කළොත් එහෙම අනිවාර්යයෙන්ම මේ අර බිත්තර තම්බල වගේ නිකන් කෑලි කෑලි වගේ තියෙනවා. ඉතින් එහෙම දැක්කම හරි නෑනේ. අප්පිරියයිත් වගේ. ඉතින් ඒකින්ද හොඳට පෙරලා ගන්න. එතකොට ලස්සනට එනවා. ඉතින් ඔන්න මගේ පුඩින් එක දැන් හරි. මම මේ ලිපෙන් බාගත්ත ගමම තමයි ඔයගලන්ට පෙන්නන්න අරගෙන ආවේ. ඉතින් පේන ඇති දුම් දානවත් එක්ක. ඉතින් හරි පරිස්සමෙන් මේක දැන් ගලව ගන්න ඕනේ. වාෂ්ප වගේ තියෙනවා අර උණු වතුර වගේ. ඊළඟට භාජනෙත් ගොඩක්ම රස්නේ. ඉතින් පරිස්සමෙන් ඔන්න දැන් මම මේක ඉරලා ගන්න තමයි හදන්නේ. ඉතින් මේක ඔයාලට තැම්බිලාද කියලා දැනගන්න පුළුවන්. ටූත් පික් එකක් දාලා බලන්න. ටූත් පික් එකේ මොනවත්ම ගෑවෙන්නේ නැතුව පිරිසිදුවට එනවා නම් ඒක තමයි හරි ගාන. ඉතින් ඔයාලට පේනවා ඇති හරිම ලස්සනට මේක තැම්බිලා තියෙනවා. මම අර පෙරලා ගත්ත හින්දා හොඳ පිළිවෙලට ලස්සනට තියෙනවා. අපි දැන් මේක ටිකක් නිවෙන්න තියලා ඊට පස්සේ පැය දෙකක් ෆ්‍රිජ් එකේ තියලා ඊට පස්සේ එළියට අරගෙන බලමු. කොහොමද කියලා. දැන් ඔයගලන්ට පේන ඇති මේ මුකුත්ම ගෑවෙන්නේ නැහැ. කිසිම දෙයක් අර කුඩු කුඩු වගේ එන්නේ නැහැ. වතුර වගේ ගතියක් නැහැ. හොඳට තියෙනවා. ඉතින් අපි මේක දැන් පොඩ්ඩක් නිවෙන්න තියලා ඊට පස්සේ පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ තියලා එළියට අරගෙන බලමු. ඉතින් මම පැය දෙකක් විතර මේක ෆ්‍රිජ් එකේ තියලා ගත්තට පස්සේ ඔන්න දැන් එළියට ගන්න තමයි හදන්නේ. මේක මුලින්ම මම පොඩ්ඩක් ලේසියෙන් ගලව ගන්න ඕන හින්දා පිහියකින් මේ විදිහට වටේ පොඩ්ඩක් මොකක්ද ඒකට කියන්නේ මේ විදිහට බුරුල් කරගන්නවා. එතකොට ලේසියෙන්ම ගැලවෙනවා. මේ විදිහට හොඳට මම පිහියකින් මේක බුරුල් කරගෙන මෙන්න මේ භාජනයට තමයි දාන්නේ. ඉතින් අපි බලමු මේක ලස්සනට ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් පුඩින් එකක් හැදුවාම තියෙන අමාරුම වැඩේ තමයි අනිත් පැත්ත හරව ගන්න එක. වටේ මොකොත් හලා ගන්නේ නැතුව, කඩා ගන්නේ නැතුව ඕක අනිත් පැත්ත කොහොම හරි ගහ ගන්න ඕනේ. ඉතින් මං නම් මාරි ඉවසීමකින් වන අනිත් පැත්ත ගහගත්තා. බලමු අපි කොහොමද තියෙන්නේ කියලා. ෂාවේ තියෙන්නේ ලස්සනට. බලන්න කලර් එක ඒ වගේම හොඳට අර කැරමල් පුඩින් එකක් වගේ කියන්නේ අර මේ මොනවද ටින් කිරි වලින් හදපු එකක් වගේ බලන්න ලස්සනට තියෙන විදිහ. ඒ වගේම තමයි රහත්. මං කියනවාට ඔයගොල්ලෝ මේක හදලා බලන්න. මේ මාර්ම රහයි මේක. ඉතින් අපි මේකේ කෑල්ලක් කපලා බලමු කොහොමද මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් මං දැන් හදන්නේ මේකෙන් කෑල්ලක් කපලා බලන්න. ඇත්තරම් මේක හරිම අර ෆ්‍රිජ් එකේ තියලා ගන්න එකයි මේ පොඩ නිවලා ගන්න එකයි ඇරෙන්න හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් රෙසිපි එකක් මේක. ඉතින් ගොඩක් මම ඔය එක එක try කරලා බලලා තියෙනවා ඉන්ටර්නෙට් එකේ YouTube එකේ තියෙන. ඉතින් සමහර ඒවා නම් ඇත්තටම පෙන්වන තරම් එහෙම එන්නේ නැහැ.
එනකොට සමහර රෙසිපීස් තියෙනවා ඒ විදිහටම එනවා. ඉතින් මේකත් ඒ වගේ රෙසිපි එකක්. ඉතින් ගොඩක් තෑන්ක් කරන්න ඕනේ මధు රාජපක්ෂ අක්කට MR කිචන් එකේ. ඉතින් මේ වගේ ලේසි රෙසිපීස් කියලා දෙන හින්දා ලේසියෙන් එක එක දේවල් අපිට try කරලා බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔන්න තියෙන්නේ. අපි කෑල්ලක් කපලා බලමු. කොහොමද කියලා මම මේ වෙලාව නම් රහ බලන්නේ නැහැ. මොකද මම තාම බත් කාලත් නැහැ. බත් කාලේ ඉවරලා තමයි මේක කන්න ඕනේ. ඉතින් ඔන්න හැන්දෙන් අයින් කරලා බැලුවම කෑල්ලක් මෙන්න මේ වගේ තමයි තියෙන. ඔයගලන්ට පේනවා ඇති මාරම ලස්සනට තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති වුණා නම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ගිහින් එන්නම්.